අපි මේ සිදුහත් කුමාරයා මහ වනයේ මැද ඒ සත්‍ය අවබෝධය පිණිස දුෂ්කර ක්‍රියාව කරමින් අප්‍රමාණ දුක් වේදනාවක් විඳිනවා. පින්නතුනි මේ යශෝදරා දේවිය සිදුහත් විඳින වේදනාව පණිවිඩ කරුවන්ගෙන් දැනගත් යශෝදරා මන්දිරයේ සිටම ඒ වේදනාවන් එලෙසට මෙහිත දරාගත්තා. අන්න ඒකයි සිද්ධාර්ථ යශෝදරාගේ ප්‍රේමය. සසරින් සසරට ආව. පිනතුනි මේ සියල්ල දරාගෙන ඉරපු යශෝදරාව උඩු මහලට වෙලා මහත් වූ වේදනාවෙන් පිනතුනි දුකකින් විලාපිදමින් තම ස්වාමියා කෙරෙහි ඇති මහස්සෙන් සදා වැළපෙනවා. පිනතුනි එලෙසට තොරතුරු පවසා දැනගත් යශෝදරා දේවිය මැදුරේ සිට මේ පිළිවෙත් පුරන්නට උනා. බලන්න පින්තුනි යශෝදරාගේ ආදරය සිදුහත් කුමර ගිහිගේ අතහැර ගියදා පටන් මට විශාල දුක්ගිනි උසුලමි කිඹුල්වත් පුරමැද සිටි යශෝදරාව තමන්ගේ පුත්‍රාහුල පුතත් උස්මහත් වූ පසු අවසානයේදී රාහුල කුමාරයාත් පැවිදි භූමියට පත් වුණාට පසු මහා ප්‍රජාපති දේවිය සමග සසුන්ගත වීමෙන් මෙහෙණි ශාසනයට පිවිසෙනවා පින්තුනි.